අපි බලමු අද 12 වෙනි ගාන. ඒකේ තියෙනවා ABCD ත්‍රිපිසියම. ඒක කඩිරකින් බෙදලා තියෙනවා. ඒ බෙදලා තියෙන වර්ගඵලවල අනුපාතය දීලා තියෙනවා 1:6යි කියලා. ඊට පස්සේ දීලා තියෙනවා BE පාදයේ දිග 1 සෙන්ටිමීටර කියලා. හා AC පාදයේ දිග 1 සෙන්ටිමීටර කියලා. අපිට හොයන්න තියෙන්නේ AB හා DC පාදවල දිගවල අනුපාත. අපි ABE ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඉස්සෙල්ලා අපි ඒකට ලම්බයක් නිර්මාණය කරගමු ACට. ඒකේ ලම්බ උස ගන්න ඕනේ වර්ගඵලයක් හොයාගන්න. එතකොට අපිට වර්ගඵල තමයි දත් හැටියට දීලා තියෙන්නේ. එතකොට අපි ඒක ලම්බය නිර්මාණය කරගමු. දැන් මම නිර්මාණය කරන විදිහට. ඊට පස්සේ අපි ABC කෝණයේ අපි θ කියලා ලකුණු කරගමු. ඊට පස්සේ ABE ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය අපිට ගන්න පුළුවන්. අපි දැන් ඉගෙනගෙන තියෙනවා භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස. අපිට මේකෙදී ආධාරකය අපිට දීලා තියෙනවා BE. BE නේ ආධාරකය වෙන්නේ. BE කියන්නේ 1 සෙන්ටිමීටර් කියලා අපිට තත්ත්වයක් හැටියට ඒක දීලා තියෙනවා. අපි ඊට පස්සේ අපි θ කියලා කෝණයක් ලකුණු කරගත්තා. ඒ කෝණය ලකුණු කරගත්තේ අපිට ත්‍රිකෝණමිතිය අනුපාතයක් ලබා ගන්න ඕන හින්දා. ඒකෙදී අපි දන්නවා sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණය. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණය. tan θ කියන්නේ sin θ බෙදීම cos θ. ඒ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. අපි ඊට පස්සේ ඒක ඒ ගත්ත දේවල් ඇසුරෙන් අපි ඊට පස්සේ වර්ගඵල ලියා ගන්න පුළුවන්. භාගයයි ආධාරක දෙනවා 1 සෙන්ටිමීටර්. ලම්බ උස එනවා AB sin θ කියලා. අපිට සම්මුඛ පාදය තමයි AB අපි අර ලම්බ නිර්මාණ කරපු ලම්බයට එන්නේ සම්මුඛ පාදය. කරණය AB නේ. එතකොට sin θ එතනට එනවා අපිට. ඊට පස්සේ ත්‍රපීසියමේ ABCD ත්‍රපීසියමේ වර්ගඵලය අපි ඊළඟට හොයාගමු. ත්‍රපීසියමේ වර්ගඵලය කියන්නේ ඒකෙත් සූත්‍රය දන්නවා සමාන්තර පාද වල එකතුව බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස. සමාන්තර පාද දෙක කියන්නේ AB ධන DC. ඒක දෙකෙන් බෙදලා වැඩි කරන්න ඕන ලම්බ උස. අපිට දැන් මෙතන ලම්බ උසක් නැහැනේ. ඒ හින්දා C වල ඉඳන් AB ට ලම්බයක් නිර්මාණය කරගමුද අපි මේ මම නිර්මාණය කරගන්න විදියට. ඊට පස්සේ අපිට එතනිනුත් අපිට ගන්න පුළුවන් අපිට දීලා තියෙනවා BE 1යි EC 4යි කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම BC කියන්නේ 5 සෙන්ටිමීටර්නේ. එතකොට අපිට ගන්න පුළුවන් දැන් සූත්‍රයක් ඒ භාගයයි AB ධන CD වැඩි කිරීම 1/4 sin θ. එන 5යි sin θ. අපි ඊට පස්සේ අපිට වර්ගඵල තියලා තියෙන හින්දා අපි මේ දෙක බෙදමු. අනුපාතයක් නේ දීලා තියෙන්නේ. ඒ හින්දා අපි ඒ වර්ගඵල දෙකේ අනුපාත දීලා තියෙන හින්දා අපි පළවෙනි සමීකරණය ත්‍රිකෝණයේ වර්ගඵලය දෙවෙනි සමීකරණය ත්‍රිපිසිය වර්ගඵලය අපි මේ දෙක බෙදමු. ඊට පස්සේ එනවා ABE ත්‍රිකෝණයේ වර්ගඵලය බෙදීම ADCB ත්‍රිකෝණයේ ත්‍රපීසියමේ වර්ගඵලය. මේ දෙක එන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලයට අපිට දැන් අපි සූත්‍රය ගොඩනගාගත්තා. භාගයයි 1 වැඩි කිරීම AB sin θ ත්‍රපීසියමේ වර්ගඵලයට එන්නේ භාගය AB ධන CD වැඩි කිරීම 5යි sin θ කියලා තමයි අපිට එන්නේ. අපිට දැන් හොයන්න තියෙන පාත් දෙකේ අනුපාත දෙක ගන්න පුළුවන් විදිහට තමයි අපි දැන් සූත්‍රය මේ නිර්මාණය කරගෙන තියෙන්නේ. දැන් මේ අවසාන ප්‍රතිඵලය ගන්න. sin දැන් මෙතන පොදුවේ කපගමු. දෙකට දෙක කරනවා sin θ කැපෙනවා. sin θ කපද්දී අසමානයි බිංදුව කියලා දාන්න ඕන. ඊට පස්සේ අපිට දැන් එනවා අවසාන වශයෙන් ABE ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි අපි මේක දන්නේ අපි 1a කියලා දාගත්තනේ වර්ගඵලය 1යි නම් ඊට පස්සේ අපිට දීලා තියෙන අර වර්ගඵල අතර අනුපාතයක්නේ. එතකොට 1/6 නේ දීලා තියෙන්නේ. එතකොට මුළු එකේම වර්ගඵලය වෙන්න ඕන 7a. කොටස් දෙකක්නේ තියෙන්නේ. ඒ දෙක එකතු වෙලානේ ත්‍රිපිසියම දීලා තියෙන්නේ. ඒ කියන්නේ 7a වෙන්න ඕන. එතකොට අපිට එනවා ඒ දෙක අතර අනුපාතය 1 බෙදීම 7 සමානයි AB බෙදීම AB ධන CD වතාවක් 5. ඊට පස්සේ ඒක හරස් ගුණිතයට අපි හරස් ගුණිතය යොදාගෙන වැඩි කරගත්තොත් 5යි AB ධන 5යි CD එනවා වම් අත පැත්තට සමානයි
දකුණු අත් පැත්තේ එනවා 7යි AB කියලා. ඊට පස්සේ 5යි CD වම් අත් පැත්තේ යන AB එක පැත්තට ඊට පස්සේ එනවා 7යි AB ඍණ 5යි AB කියලා. ඊට පස්සේ 5යි CD කියන එක සමාන වෙනවා 2යි AB වලට. ඊට පස්සේ අපි අහන්නේ AB හා CD අතර අනුපාතනය. ඒ කියන්නේ AB බෙදීම CD නේ අපිට අහන්නේ. ඒ කියන්නේ AB බෙදීම CD එනවා 2 බෙදීම 5යි 5 බෙදීම 2යි කියලා. කියන්නේ AB අණු CD කියන්නේ 5 අණු 2. ඒ පාද අතර අනුපාතය 5 අණු 2.